හරි ළමයි. අදත් අපි වායු සම්බන්ධ ගැටලුවක් හදන්න තමයි ආවේ. ඒ ගැටලුව කොහොමද හදන්නේ කියලා අපි බලන්න යමු. මෙන්න මේකයි ගාන. එක්තරා වායුවක් සෙල්සියස් අංශක 27 දී හා 2.4 ගුණින් 10.5 පැස්කල් පීඩනයේදී පරිමාව 0.3 ඝන ඩෙසිමීටර වන සංවෘත භාජනයක් සෙල්සියස් අංශක 127 දක්වා වැඩි කළ විට පරිමාව 0.27 ඝන ඩෙසිමීටර විය. නව පද්ධතියේ පීඩනය වන්නේ. හරි මේ ගොඩක් සරල ගානක්. එතකොට අපිට මේ ගාන ක්‍රම දෙකකට හදන්න පුළුවන්. එකක් පරිපූර්ණ වායු සමීකරණය පාවිච්චි කරලා අනිත් එක සංයුක්ත වායු සමීකරණය පාවිච්චි කරලා. හරි. අපි ඉස්සෙල්ලාම පරිපූර්ණ වායු සමීකරණය පාවිච්චි කරලා කොහොමද ගාන හදන්නේ කියලා බලන්න යමු. එතකොට මේකෙදි අපිට දීලා තියෙන තත්ත්ව ටික ඉස්සෙල්ලා ලියන්න ඕනේ. සෙල්සියස් අංශක 27 කියන්නේ කෙල්වින් 300. හරි. පීඩනය සමානයි 2.48 ගුණ කිරීම 10/5. මේවයි ගානක් හදනකොට අපි මෙහෙම ලියා ගන්න ඕනේ. එතකොට පහසුයි අපිට. එතකොට ඒ වෙලාවේදී පරිමාව කීයද? v සමානයි 0.3 ඝන ඩෙසිමීටර. හරි ඝන ඩෙසිමීටර කියන එක අපි මෙතන ඝන මීටර කරලා එහෙමම ලියාගමු. එතකොට කොහොමද ඝන මීටර ගන්නෙ? ඝන ඩෙසිමීටර ඝන මීටර කරන්න 10 × 3ෙන් ගුණ කරනවා. එතකොට මෙන්න මේක තමයි පද්ධතිය. එතකොට ඒකේ තියෙන මවුල ගාන අපි n කියලා ගත්තොත් හරි. මේකට PV සමානයි nRT දාමු. එතකොට PV සමානයි nRT දාපුවාම P වෙන්නේ 2.48 ගුණ කිරීම 10/5යි. මේක MCQ එකක් හන්දා MCQ ආකාර එකක් හන්දා ඒකක අවශ්‍ය නැහැ. නමුත් රචනා ගානක අපි මෙතන ඒකක දාන එක අනිවාර්යයි. මම ඒකක දාලා ලියන්නම්. මෙතන nm ඍණ 2. පැස්කල් වලින් තිබ්බට SI ඒකක වලින් nm ඍණ 2 විදිහට තමයි ලියන්නේ. හරි. එතකොට මෙතන v කියන්නේ පරිමාව. පරිමාව වෙන්නේ 0.3යි 10 ඍණ 3යි ඝන මීටර. හරි. මවුල ගාන n කියලා ගන්නවා. r කියන්නේ සාරවත් වායු නියතය 8.314යි nm මවුලයට කෙල්විනයට. එතකොට එතන උෂ්ණත්වය කීයද ඇවිල්ලා 300යි කෙල්වින්. හරි. මේක තමයි පළවෙනි සමීකරණය. ඊට පස්සේ පද්ධතියට මොකද කරන්නේ? පද්ධතිය රත් කරනවා. සෙල්සියස් අංශ 127 දක්වා. එතකොට කෙල්වින් 400යි නව උෂ්ණත්වය. එතකොට පීඩනය තමයි අපිට හොයන්න කියන්නේ. ඒ වෙලාවේදී පරිමාව වෙනවා 0.27 ගුණ කිරීම 10 ඍණ 3යි ඝන මීටර. හරි. ඒකට PV සමාන nRT දාමු. හරි. එතකොට පීඩනය තමයි අපිට හොයන්න ඕනේ. පරිමාව කියන ළමයි එතකොට කීයද එන්නේ? 0.27 ගුණ කිරීම 10 ඍණ 3යි. ඒ වෙලාවේ මවුල ගානත් ළමයි අර කලින් තිබ්බ මවුල ගානම තමයි. හේතුව මවුල ගාන වෙනස් වෙන්නේ නැහැ. හේතුව මේ පද්ධතිය සංවෘතයි. ඒ වගේම ඒක එළියටවත් ඇතුළටවත් මේ වෙන වායු ගමන් කරන්නේ නැහැ. ඒ හින්දා මෙතන තියෙන මේ මවුල ගානම තමයි මෙතනත් එන්නේ. හරි. මෙතන එතකොට සාරවත් වායු නියත මේකෙන් දැම්මා. මම මෙතන ඒකක පාවිච්චි කරන්නේ දැන් උඩ එකක් කරන්නේ කොහොමද කියලා කීවා. ඒ හින්දා දැන් එතකොට මෙතන උෂ්ණත්වය කීයද කෙල්වින් 400යි. හරි මේක දෙවෙනි සමීකරණය. හරි. එක සමීකරණය දෙකෙන් බෙදනවා. එතකොට ළමයි අපිට ප්‍රශ්න කරගන්න පුළුවන්. උත්තරේ ගන්න පුළුවන්. 2.48 ගුණ කිරීම 10/5යි 0.3 ගුණ කිරීම 10 ඍණ 3 සමානයි. මෙන්න මෙතන මේ සමීකරණය n. හරි මම මේ 8.3 එක අතර r කියලා ගන්නම්. හේතුව කැපිලා යන හන්ද වල තේර මත හදන් යද්දී කෙල්වින් 300 ගත්තා. මේක තමයි පළවෙනි සමීකරණය. ඕක බෙදනවා. මෙන්න මේ දෙවෙනි සමීකරණය 0.27 ගුණ කිරීම 10 ඍණ 3යි. මෙතන මේ මවුල ගන්නමයි 8.3 එක r කියලා දා ගන්නවා. කෙල්වින් 400යි. එතන මේ දෙක කැපිලා යනවා. r ට r කැපෙනවා. n ට n කැපෙනවා. බිංදු දෙකට බිංදුවක් කැපෙනවා. 10 ඍණ 3 10 ඍණ 3ක් කැපෙනවා. කැපෙනවා කියන්නේ ළමයි බෙදෙනවා. හරිද? එතකොට මෙතනින් මම දැන් මෙහෙම සරලව ගන්නවා මේ පැත්තට. මේ p කියන එක නා උක්ත කරගන්න ඕනේ. එතකොට 2.48 ගුණ කිරීම 10/5යි. 10/5යි. මෙතන 0.3ක් එනවා. දැන් හරස් ගුණ කිරීම అనేది මෙතන සමාන කිරීම තියෙනවා. එතකොට මෙතන මේ 4 කියන එක නා උඩට එනවා. බෙදීම මෙතන p කියන එක නා මම සමාන කිරීම මේ පැත්තට අරන් යනවා. ඒ කියන්නේ මෙතෙන් අරන් යනවා. හරි. එතකොට p එතෙන් අරන් යනකොට 3 කියන එක නා මෙතෙන් එනවා. හරි 3 එතෙන් ආවා. මෙතන 0.27 කියන එක නා ඉන්නවා. එතකොට මෙන්න මේක සුළු කරාට පස්සේ අපිට උත්තරය ගන්න පුළුවන්. එතකොට මේක සුළු කරගෙන යනකොට එහෙනම් අපිට පාසෙන් සුළු කරන්න පුළුවන් කොහොමද? 0.3ට 0.1 ඒවා එකයි. يعني 0.3ට 0. එතන එකට මෙතන 10ක් තියෙනවා.
එතකොට මේක සුළු කරපුවට පස්සේ 2.4යි 8 ගුණ කිරීම 4 මෙතන 10 5ක් එනවා. බෙදීම 10න් ගුණ කරපුවම 2.7යි සමානයි p. එතකොට මේ ටික සුළු කරාට පස්සේ 2.4යි 8 4න් ගුණ කරාට පස්සේ ළමයි එනවා 9.9යි 2ක් ගුණ කිරීම 10යි 5යි 2.7යි. ඒක සුළු කරාට පස්සේ මම සුළු කරන උත්තරේ මෙතන උඩින් ලියනවා 99.2 බෙදීම මම දශම ස්ථාන නැති කරගෙන 27. ඔන්න ඔයගෙන් බෙදනවා. ඒ කියන්නේ මේ දශම ස්ථාන මෙහෙට පැනලා. තේරුම් ගන්න අමාරු ළමයෙකුට මේක තේරුම් ගන්න පුළුවන් විදිහට කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට ගත්තාම මෙතන 3ක් එනවා. මෙතන 81යි 27ක් 3 81යි මෙතන 18යි මේ දෙක මෙතන එනවා 182ට 27 වාසන 6ක් තියෙනවා 27 6 2යි 162යි හරි 20යි බින්දුවක් මෙතන නාවට පස්සේ මෙතන 7ක් තියෙනවා. හරි. එහෙනම් උත්තරේ එන්නේ මොකද්ද? p සමානයි 3.6යි 7 ගුණ කිරීම 10යි 5යි පැස්කල්. මෙන්න මේක තමයි උත්තරය. හරි. මේක අපි සංයුක්ත වායු සමීකරණය කොහොමද කරන්න කියලාත් සරලව කියලා දෙන්න. අන්තිම සුළු වෙනකම් කරන්නේ නැහැ. හරි. දැන් මේ ගාන අපි සංයුක්ත වායු සමීකරණය පාවිච්චි කරලා කොහොමද දන්නේ කියලා මේ බලමු. ඒතර සංයුක්ත වායු සමීකරණය P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2. ළමයි මේ දැනගන්න ඕනේ ඔයාලා මේ සමීකරණ දාන්න පුළුවන් පරිපූර්ණ වායු වලට පමණයි. හරිද? ඒතර මෙතන මේ තියෙන වායු පරිපූර්ණ වායු තමයි හිතන්නේ අපි. ඒතර මෙතන පීඩනය සරලවම පීඩනය දීලා තිනවා. මේ පළමු අවස්ථාවට මේක දාන්න පුළුවන්. මේක දෙවෙනි අවස්ථාවට. ඒතර මෙතන පීඩනය විදියට අපිට 2.4යි 8 ගුණ කිරීම 10යි 5 දාන්න පුළුවන්. පරිමාව වෙන්නේ 0.3. මෙතන ඝන ඩෙසිමීටර් විදියට තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඝන මීටර කරත් ප්‍රශ්නයක් නැහැ. හේතුව කැපිලා යනවා උත්තරේ. ප්‍රශ්නයක් වෙන්නේ නැති හන්දා. හරි. එතකොට අපි මෙතන ඝන මීටර කරමු ඔයාලට පහසුවත් එක්ක හරි. මෙතන එතකොට මෙතන පැස්කල් මෙතන ඝන මීටර උෂ්ණත්වය ඇවිල්ලා කෙල්වින් 300යි. මේ දෙවෙනි අවස්ථාවේදී අපි අහන්නේ P2. ඒ කියන්නේ පීඩනය තමයි අහන්නේ. ඒ වෙලාවේ පරිමාව 0.27 ගුණ කිරීම 10^3යි ඝන මීටර. ඒ වෙලාවේදී පීඩනය උෂ්ණත්වය වෙනවා කෙල්වින් 400ක්. හරි. මේක සුළු කරාට පස්සේ අර කලින් උත්තරේම තමයි එන්නේ 2.4යි 8 ගුණ කිරීම එක මේ විදිහට එක පැත්තට අරන් හදා ගන්න ඕනේ. හරි. මෙයා මේ පැත්තේ තියාගන්න මේ 400 උඩට එනවා. මෙතන කෙල්වින් 300ට ඉන්නවා. ඊට අමතරව මේ 0.27 ලාභයට එනවා 10^3ත් එනවා. ඒතර සුළු වුණාට පස්සේ අර කලින් උත්තරේ මොකද්ද? අපි කලින් හැදුවේ. එතන එනවා කලින් උත්තරේ තිබ්බේ 3.67 ගුණ කිරීම 10යි 5යි පැස්කල්. මේ උත්තරය ගන්න පුළුවන් මේක සුළු කරාට පස්සේ මේ ප්‍රකාශනයම තමයි කලිනුත් හැදිලා තිබ්බේ. ඒතර මේ වගේ සරල ආකාරයේ ගැටලුවක් මේ අපි ක්‍රම දෙකකින් අද සාකච්ඡා කරා. ඒතර මේ වගේ ගානකින් අපි තවත් ගානකින් හම්බෙමු. එතකන් ආයුබෝවන්.